කර 10 යනවා 10 අඟුරු නිෂ්පාදනය කරමු. මට කිරියයි 10 වල දැක්ගාත් බාලා තියුවා. ඔය කපි පුච්ච ගන්න තමයි තියෙන්නේ. කර 10 හදාගන්න. බලමු අපි කරන විදිය. මුලින්ම තනි ගොඩට බාපු 10 ටික කුඩා ගොඩවල් වලට ගහ ගන්න ඕනේ. මම මේකට කුල්ලක් භාවිත කරනවා. කුල්ලෙන් ගෙනල්ලා 10 ටික ලිහෙන ආකාරයට මුදුනක් වෙන විදිහට ගහ ගන්නවා. මෙන්න මේ විදිහට 10 කොට ලිහෙන විදිහට දාන්නේ. 10 කොට තද වුණොත් පිච්චෙන්න යන වෙලාව වැඩි වෙන නිසා. ये 10 ලෝඩ් එක මම කුඩා ගොඩවල් 6කට මෙන්න මේ විදිහට ගාගත්තා. සාමාන්‍යයෙන් 10 මළු 8ක් 10ක් විතර එක ගොඩක තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ මුදුන් කරගත් 10 ගොඩවල් ටිකට ගිනි තියන්න. ඒ සඳහා මම පොල් කටු අඟුරු ටිකක් පුච්ච ගත්තා. ඒ අතරේ අම්මත් ඒක ගෙනත් දුන්න එකක් බොනවා. පොල් කටු පිච්චෙනකම් බලන් ඉමු අපි. පොල් කටු ටික හොඳට පත්තු වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි මේක තවත් පොල් කටු ටිකට අඟුරු ටික දාලා 10 ගොඩේ මුදුන් වලින් තියාගෙන යනවා. මේ විදිහට 10 ගොඩ මුදුන්ට පොල් කටු අඟුරු ටික අස්සනට ලං කරන්න තියෙනවා. මුදුන් ඔක්කොටම ගින්දර තියලා ඉවරයි. දැන් හවස 5යි වෙලාව. උදේ වෙනකන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ. දැන් රෑ 11යි වෙලාව. 10 ගඩවල් ටිකේ තත්ත්වය දැන් හොඳට මුදුන් ටික ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු ආයෙත් ටික වලින් ඇවිල්ලා. උදේ 4 වෙනකොට ගොඩවල් ටික හොඳ තත්ත්වෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් පොඩක් දුමත් වැඩි. අපි උදේ පාන්දර බලමු. දැන් ගොඩවල් හොඳටම ඇවිල්ලා තියෙන්නේ. ඉදලක් ආධාරයෙන් පිච්චිච්ච නැති 10 ටික අපි කළු වෙච්ච තැන් වලට එකතු කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. එතකොට අර පිච්චුන නැති 10 ටික පුච්ච ගන්න හැකි. උලංග වැඩි හින්දා එක කාරිය පිච්චෙන්නේ නැතුව යනවා. අපිට ඉදලක් ආධාරයෙන් එකතු කරගන්න තියෙන්නේ මේ ටික.
පිච්චු නැති දහය බල බල අපි පිච්ච තැන් වලට දමා ගන්න ඕනේ. අපිට ඔක්කොම පුච්ච ගන්න ඕනේ. මෙන්න මේ විදියට ගොඩ වල ටික හදාගෙන අපි තව පැයකින් විතර බලමු තත්ත්වය කියලා. දැන් හොඳට ඇවිලිලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ තව පොඩ තියෙන පිච්චිච්ච නැති ඒවා ඉදලෙන් කවලම් කරගන්න. දැන් ගොඩක් දුමත් වැඩි රස්නෙත් වැඩි නිසා බූට් දෙකක් සමග මාස්ක් එකක් යූස් කරනවා. ඒකට අපිට ඒකට පහසුයි. මේ විදියට පිච්චු නැති දහය කවලම් කරගන්න ඕනේ. දැන් මේ ගොඩවල් හයම මම එක ගොඩකට ලං කරගන්න හදන්නේ. මෙන්න මේ විදිහට ඉදලෙන්ම ලං කරන්න පුළුවන්. දුම පොඩ්ඩක් වැඩි. මෙහෙම එක ගොඩකට එකතු කරලා තා පැයක් විතර තියෙන දෙනවා. තව පොඩ්ඩක් පිච්චිච්ච නැති ඒවා තියෙනවා රෙන්නේ. ඒ ටිකත් පොඩ්ඩක් පිච්චෙනකම් මම තියෙන දෙනවා. මෙතන 10 පෝර බෑග් 35කට විතර වැඩි ලොකු ප්‍රමාණයක් ඉඳලා ලොකු ගොඩක් තියෙනවා. අපිට පැය 10ක් 15කින් විතර ඉවර කරගන්න බැරි වෙනකන් නැහැ වැඩේ සම්පූර්ණයි. දැන් අඟුරු ගොඩ හොඳට ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන මේක තුනී කරගන්න. අපිට මේක නිවා ගන්න ඕනේ. ඉඳා හොඳට තුනී කරගන්න ඕනේ. වතුර ගහන්න පුළුවන් වෙන. මේ විදිහට තුනී කරලා පැයකින් විතර බලන්න ඕනේ. තවත් තියෙනවා මේ පිච්චිච්ච නැති 10 පොතු. අපි බලමු තව පැයකින් විතර. දැන් ඔක්කොම වගේ ටික පිච්චිලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ ගොඩ නිවා ගන්න. නිවන්න අපිට හොඳ වතුර සම්පාදනයක් කරන්න වෙනවා. ඒ සඳහා මට නම් වතුර ලයින් එකක් තියෙනවා. අඟල් දෙකක. අපි තෙමලා බලමු. හොඳට පෙඟෙන්න වතුර ගහගන්න.
කොච්චර හොඳට වතුර ගැහුවත් මේකේ වතුර උරා ගන්න ප්‍රමාණය අඩුයි. නිවෙන්න බලනවා. උඩ කට්ටයක් විතරයි තෙමෙන්නේ. එහෙනම් අපි නැවත මේක ගොඩ ගහ ගන්න ඕනේ. දුම යන පේනවනේ. තාම නිවිල නෑ හරියට. එහෙනම් මේක නැවත කවලම් වෙන්න ගොඩ ගහන්න ඕනේ. ඊට පස්සේ තියෙන අගුරු ආයි කවලම් වෙනකොට නිවිල යනවා. මෙහෙම ගොඩ ගහගත්ත පස්සේ ඔය තියෙන්නේ හොඳට නිවිලා දැන්. මේ තියෙන්නේ පැය 16ක මහන්සිය. අපිට ඕනම භෝගයකට පස්සසරු කර ගැනීම සඳහා යොදන්න පුළුවන් කර 10 නොහොත් 10 අඟුරු. හොඳම තත්ත්වෙන් තියෙනවා. ඉතින් අපි මේවා යොදලා හොඳට වගා කරමු. එහෙනම් ගිහින් එන්න ඔයාලා පුච්ච ගන්න. Bicep Vlogs subscribe කරන්න. Thank you.